Tell me now you playing truth or dare. Are you playing truth or dare? Tell me now you playing truth or dare. Are you playing? ඉතින් කොහොමද ඔයාලට අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ වෙඩින් කප් කේක් 300ක් මම හදාගත්තේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපිට ඕනේ වෙනවා මම මේ පෙන්වන විදියට හරි වෙනත් උස බොක්ස් හරි ඔයාලට කැමති ට්‍රාන්ස්පරන්ට් බොක්ස් එකක් මෙතනදී තෝරගන්න පුළුවන්. මේ බොක්ස් වලින් 300ක් අපිට ඕනේ. ඊළඟට අපිට ඕනේ වෙනවා රිබන්. රිබන් ගන්නකොට වෙඩින් කප් කේක් වලට අපිට ගන්න පුළුවන් රිබන් ಜಾති දෙකක් තියෙනවා. මම නම් වෙඩින් කප් කේක් සඳහා භාවිතා කරන්නේ බේබි රිබන් එක හරි අඟල් භාග රිබන් එක හරි. මෙතන මම බේබි රිබන් සයිස් එකට ගෝල්ඩ් කලර් එකකින් රිබන් පඩි 300ක් කපාගෙන තියෙනවා. මෙතනදී මම රිබන් රෝල් 4ක් සහ තවත් රිබන් මීටර් 10ක් ගත්තා වගේම මම එක රිබන් මීටර් එකකින් පටි 4ක් කපා ගත්තා. ඒ වගේම මම ගත්ත රිබන් වලින් කපාගත්ත රිබන් පටි 300ට අමතරව මට මීටර් 2ක් 3ක් වගේ ප්‍රමාණිකුත් ඉතුරු වුණා. ඊළඟට අපිට ඕනේ කරනවා මෙන්න මේ නූල්. මේ නූල් ගන්නකොට මේ නූල් වල ගෝල්ඩ්, සිල්වර් වගේ පාටවල් එහෙමත් තියෙනවා. ඒත් මට ඕනනේ රතු පාට නිසා මම රතු පාටින් එක රෝලක් ගත්තා. ඒ රෝලෙන් මං අඟල් 5මාරක වගේ පටි 300ක් කපා ගත්තා වගේම මට සෑහෙන්න ප්‍රමාණයක් ඉතුරු වුණා. ඊළඟට අපිට ඕනේ වෙනවා රිබන් බෝ එකට අලව ගන්න මෙන්න මේ වගේ රිබන් රෝස මල් හරි පර්ල් හරි. මෙතනදී පර්ල් ගන්නවා නම් පර්ල් 300ක් ඕනේ. ඒ වගේම රිබන් මල් ගන්නවා නම් මල් වලිනුත් 300ක් ඕනේ. මට මේ මල් ටික හදාගන්න සෙටින් රිබන් අඟල් භාගේ සයිස් එකෙන් රෝල් 4යි මීටර් 3ක් ගියා. එක රෝල් එකක මීටර් 14ක් තිබුණා වගේම එක රෝල් එකකින් මම මල් 70ක් වගේ හදාගත්තා. මේක හොඳට මතක තියාගන්න හැම රෝල් එකම මීටර් 14ක් නැහැ. සමහර ඒ වගේ මීටර් ගාන අඩුයි. එහෙම නැත්තම් වැඩි. ඒ නිසා ගන්නකොට මීටර් ගාන අහලා මම කියලා තියෙන ප්‍රමාණත් එක්ක සසඳලා ඔයාලට ගන්න පුළුවන්. ඊළඟට අපිට ඕනේ වෙන්නේ ටැග් එක. මෙතනදී මම කස්ටමයිස් කරලා හදාගත්ත ටැග් 300ක් තියෙනවා. ඊළඟට අපි කරන්න ඕනේ අර කපාගත්ත රිබන් පටි 300න් බෝ එක හදාගන්න එක. බෝ එක හදාගත්තට පස්සේ අපි print කරලා හදාගත්ත ටැග් වලට gold හරි silver හරි අපි ගත්ත කලර් එකට කපාගත්ත නූල ටැග් එකට දාගන්න ඕනේ. මේ පේන විදිහට ඊට පස්සේ අපි හදාගත්ත රිබන් රෝස මල හරි pearl එක හරි බෝ එකේ මැදින් අලව ගන්න ඕනේ. මේ තියෙන්නේ මං ඒ වගේ අලවගත්ත රිබන් බෝ 300. ඊට පස්සේ බොක්ස් එක උඩින් අපි හොඳින් එළවෙන ගම් එකක් පාවිච්චි කරලා ටැග් එකයි බෝ එකයි අලව ගන්න ඕනේ. ටැග් එක අලවනකොට වැඩිපුර පිටට පේන නූල් කොටස් කපලා අයින් කරන්න අමතක කරන්න එපා. මම බෝ එක හදාගන්න අලව ගනිද්දී ග්ලූ ගන් එක පාවිච්චි කරේ. බොක්ස් එකට තියලා අලව ගන්නකොට B6000 ගම් එක පාවිච්චි කරා. මේ තියෙන්නේ එහෙම අලවපු කප් කේක් බොක්ස්. ඔන්න ඔය විදිහට තමයි මම බොක්ස් ටිකේ ඩෙකරේෂන් ටික කරගත්තේ. ඊළඟට තමයි අපේ වෙඩින් කප් කේක් වල හොඳම කොටස එන්නේ තමයි කේක් ටික බේක් කරගන්න විදිහ. මෙතනදී මම කප් කේක් බේක් කරගන්න විදිහ දාලා නැති වුණාට මට ගිය කිලෝ ගාන සහ ඒව හදාගන්න මම ගත්ත බඩු වල විස්තර ඔයාලට කියන්නම්. මම කේක් ටික හදාගන්න පාවිච්චි කරේ බටර් කේක් රෙසිපි එක. අපිට කිලෝ එක බටර් කේක් බැටර් එකෙන් කප් කේක් 24ක් හදාගන්න පුළුවන්. එතකොට අපිට කිලෝ 13ක කේක් බැටර් එකකින් කේක් 312ක් හදාගන්න පුළුවන්. මෙතනදී මම පිටි කිලෝ 4ක් ගත්තා. කිලෝ 4ම යන්නේ නැහැ. ඒත් වැඩිපුර ගත්තා. සීනිත් ඒ වගේම කිලෝ 4ක් ගත්තා. මම බට විදිහට මෙඩෝලි ගත්තේ. කේක් වලට විතරක් මට මෙඩෝලි කිලෝ 3යි ග්‍රෑම් 250ක් ගියා. අයිසින් එකට මෙඩෝලි කිලෝ 1යි ග්‍රෑම් 800ක් ගියා. බිත්තර 70ක් ගත්තා. මම ගත්ත බිත්තර වල ග්‍රෑම් 65ත් 70ත් අතර බරක් තිබ්බ නිසා මට 70ම ගියේ නැහැ. ඒ වුණාට පොඩි බිත්තර නම් 70ක්ම ගන්න. වැනිලා මිලිලීටර් 200 බෝතලයක් ඕනේ. ඒ වගේම බේකින් පවුඩර් ග්‍රෑම් 250ක බෝතලයක් ගත්තා. ඒ බෝතලෙම ගියේ නැහැ. ඒක ඉතුරු වුණා. කප් කේක් ලයින ගන්නකොට වැඩිපුර 20ක් විතර ගන්න. බොක්ස් ගන්නකොටත් එහෙම කරන්න. ඔන්න ඉතින් දැන් ප්‍රමාණයන් ටික නම් සේරම කියලා ඉවරයි. මේ තියෙන්නේ මම බේක් කරගත්ත කප් කේක් ටිකෙන් කොටසක් සහ කේක් ටික දාගන්න ලෑස්ති කරගත්ත මම ෆුල් ඩෙකරේට් කරගත්ත බොක්ස් ටික. ඊට පස්සේ කප් වලට මෙන්න මෙහෙම දාගෙන ලස්සනට අයිසින් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මං සුගර් බීට්ස් ටිකකුත්
ගෝල්ඩ් කලර් එකෙන් මැට් කරගත්තා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මේ විදියට අයිසිං කරලා ෆුල් ඩෙකරේට් කරගත්ත මගේ වෙඩින් කප් කේක් ටික.